මේ මචං මේක පොඩ්ඩක් අහංකෝ. අහලා මට හැමීට කියපන් උඹට මොකද හිතෙන්නේ කියලා. මොකද්ද බං? ඉස්සෙල්ලා අහංකෝ. අහලා මට කියන්න. මන්ත්‍රීතුමිය කියපු කාරණයක් නිසා ඇත්තටම මම ටිකක් මේ පුදුමයටත් සතුටටත්පත් වුණා. ඒ කියන්නේ පෞද්ගලිකාංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳව හාම්පොතුන් සමග සාකච්ඡා කළා රුපියල් 9000ක් වැඩි කරන්න එකඟ වෙලා තියෙනවා කියන කාරණේ. ඒක හරිද? නැත්නම් මොකක්ද ඒක ඇත්ත තත්ත්වය? ඒක අයවැය තියෙනවා මේ මන්ත්‍රීතුමා. අයවැය තියෙන කතාවනේ මම කියන්නේ. එහෙම හාම්පොතුන් එකඟ වෙලා තියෙනවද? එකඟතාවය තමයි අයවැය කියලා තියෙන්නේ. එකඟතාවය තියෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ හාම්පොතුන් කවද්ද එකඟ එකඟතාවය පළ කරලා තියෙනවා. හාම්පොතුන් කවද්ද එකඟ වුණේ ඒකට? එකඟතාවය පළ කරනවා කියන එක අයවැය තියෙනවා. කවද්ද එකඟ වුණේ? මම මොකටද ඔබතුමාට ඒක කියන්නේ අයවැය ලියලා තියෙනවා එකඟතාවය පළ කරලා තියෙනවා. කවද්ද එකඟ වුණේ? ඒ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා ඔබතුමා කියන්නේ මම ඒකට උත්තරයක් දෙන්න. කවද්ද මේක තමයි ප්‍රශ්නේ. මම පුදුම වෙනපත් මේක මරුව එක. ඒ කියන්නේ හාම්පොතුන් එකඟ වෙලා තියෙනවා නම් පෞද්ගලිකාංශයේ රුපියල් 9000ක් වැඩි කරන්න. මොකද අපි එක දුක්ගැනවිල්ලක් තමයි සමාජයේ දෙන දුක්ගැනවිල්ලක් තමයි රජයේ සේවක ගැන පමණක් හිතනවා පෞද්ගලිකාංශයේ සේවකයන් ගැන බලන්නේ නැහැ කියන. ඔබතුමිය කියනවා රුපියල් 9000ක් වැඩි කරන්න හාම්පොතුන් එකඟ වෙලා තියෙනවා. ඉතින් අපේ අපිට කියන්න රටට කියන්නේ ඒක කවද්ද එකඟ වුණේ? ඔබතුමා අයවැය කියවුවද? අයවැය කියලා තියෙන්නේ මං අහන්නේ කවද්ද එකඟ වුණේ කියලා. ඔබතුමා බලන්නේ. නෑ කවද්ද එකඟ වුණේ කියන්නේ කතා අහලා තියෙනවා ජනාධිපතිතුමා කිව්වයි කියලා දෙවන්නාසේ. මෙහෙමනේ චතුර අයවැය අපි දන්න විදිහට හාම්පොතුන්ගේ සංගමය ලංකාවේ තියෙන සංගමයක් හාම්පොතුන්ගේ සංගමය සමග එහෙම එකඟතාවයක් ඇති වෙලා නැහැ. ඔබතුමා දන්නේ නැහැ. එහෙම කියන්නේ. තමුණා දැන් කියන කෙනා කියන්නේ බෑ. දිනේ තියෙනවා එකඟතාවයක් තියෙනවා. කවද්ද? තියෙන එකඟතාවයක් තියෙනවා. කාත් එක්ක දෙක ගුණේ. හා මේ හරි ඒක කවද්ද එක ගුණේ? කරේ නැත්තම් අපි බලමු ඒක. නෑ මොනවද මම කියන්නේ කතා කියන්න අපි සාකච්ඡා කරනවා තාම එහෙම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා අයවැය කියවන්න අයවැය කියලා තියෙන 3-4 සැරයක්. දැන් මේ දැන් පෞද්ගලිකාංශයේ අවම වැටුප රුපියල් 30000 දක්වා ඉහළ දමන්න සේවා යෝජකයන්ගේ එකඟතාවයක් කියලානේ මෙතන තියෙන්නේ. අපි අහන්නේ කවද්ද එක ගුණේ? ඒක කවද්ද එක ගුණේ? කාත් එක දෙක ගුණේ? සතරකම කියන. හාම්පොතුන්ගේ සංගමයේ සමග එකඟ වුණාද? ඔව්. හාම්පොතුන්ගේ සංගමයෙන් ගලා තියෙනවා. කවද්ද එක ගුණේ? පිළිතුරක් දෙන්න මෙතුමා සූදානම්ින් ඉන්නවා කියලා කියන්නේ මෙතුමා. නෑ මං අනේ මේකට පිළිතුරක් දෙන්න කියන්නේ මෙහෙමයි චතුර. නෑ නෑ මට නෑ නෑ මේක සතුරුදායක දෙයක්. මේ තින්දක මහත්මයා මේකට පිළිතුරක් ලබා දෙන්න. හරි ඔබතුමා කියන්නේ එතුමිය දන්නේ නැත ඔබතුමිය ඒ වෙලාවෙන් අඩු කරලා දෙන්නද ඕන? ඒත් කමන්නේ මම කියන්නේ මේ ප්‍රශ්න හිතන්නකෝ දැන් ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරලා අයවැය කතාවෙත් කියලා එකඟතාවය පළ කරා කියලා. එතකොට ඒක එක එකඟතාව පළ කරන්න. වැටුප් සම්බන්ධ සාකච්ඡා ගනිපු. මේවා සාකච්ඡා ගනිපු දිනවකවනුවක නෑනේ. අයවැය ඊයේ දිනේ ඉදිරිපත් කරන්න පෙර ඒකඟතාවයට අයිතිය තියෙනවා. හරි මගේ වෙලාව දිනේ අහන්නේ කිසි පදනමකට කතාවක්. හරි හරි තමයි තුමාට මගේ වෙලාව දෙන්න මගේ වෙලාව දෙන්න අපේ දොස්තර මහත්තයා එතුමගේ වෙලාවෙදී පැහැදිලි කරගනි මේ මොහොතේ තොරතුරු නැත්තම් කවද්ද එක ගුණේ කාත් එක දෙක ගුණේ ඔබතුමාට කියන්නේ අපි වැඩි කරනවා එච්චරයි. අයිය අප්පච්චි මොකක්ද මේ ඔච්චර නිකම් මේ උද්දච්චකම කියන්නේ කතා කරන්නේ එහෙම ඔබතුමාට කියන්නේ නැහැ කියලා මමත් මන්ත්‍රී කෙනෙක් හරි ඒතර මම ඔබතුමියගෙන් සුහද අත්ත වශයෙන් මම මේක සාකච්ඡාවක් තියෙනවා කියලා කිව්ව එක හරි නේ සාකච්ඡා කරන්න ඕනේ හරි ලේඛනයේ කියවන්න හරි ඔබතුමියගෙන් මම සහෝදරත්වයෙන් ඇහුවාම කවද්ද එක ගුණේ කාත් එක දෙක ගුණේ කියලා ඔබතුමිය මට කියන්නේ ඔබතුමාට අපි කියන්නේ කවද්ද එක දුන්නේ කියලා අපි කියන්නේ නෑ මන්ත්‍රීකම ඔච්චර ලොකෝට හිතන්න එපා හරි හරි ඔක ලොකු හිතන්න එපා මහා ලොකු තනතුරක් නෙමෙයි හරි හරි ඔක නිහතමානී වෙලා ගන්න ඕන ගන්නවා නැත්තම් නෑ මොකද කියන්නේ ගන්න ඕන දැන් මම හරි ඔක ඔච්චර ලොකෝට හිතන්න එපා හරි ඔක හරි දෙවර කතාව හරි හරි ඔබතුමාගේ අවස්ථාව බොහොම ස්තුතියි නේ අප්පච්චි මෙහෙම ගියොත් නම් මේක ටිකක් රටට ඔබතුමාගේ ප්‍රශ්නෙට අපි උත්තරයක් දෙන්නේ නෑ කියලා කිව්වා හරි බොහොම ස්තුතියි දෙන්න එපා රටට උත්තර දෙන්නකෝ අඩේ ඒ මොකද්ද බං ඒ කවුද බං ඒ ගෑනේ මොනවද බං ඒ කියන්නේ කැප්චි ඊය අම්මා තු නේද අයියෝ අපිට වෙච්ච දෙයක් මේ වගේ එක කොහොමද බං මේක කරා මේ වගේ තත්ත්වයෙන් උන් මොනවා කරනවද බං